ආයුබෝවන් තෙරුවන් සරණයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි බොහොම ගෞරවපූර්වක මහා සංඝරත්නයන් අවසර ලබා ගනිමි ආදරණීය සිව්හෙළේනි ඔබ සියලු දෙනාද සිහිපත් කරමි අද දවසේ මගේ මාතෘකාවට එන්න කලින් මේ මගේ වැඩසටහන් වලට යම් ආකාරයෙන් ප්‍රතිවිරුද්ධ මත දරමින් එක මහත්මයෙක් ඉන්නවා මුල සිටම මේ මගේ වැඩසටහන් වලට ප්‍රතිපස්න නගාපු. ඉතින් මම වෙනම වැඩසටහනක් කරනවා ඒ සියලුම ප්‍රශ්න සියල්ලක් එක රාශී කරගෙන. ඉතින් මම කරපු අලුත්ම වැඩසටහන මේ වජ්‍ය පුත්තකයා හා වෛතුල්‍යවාදී සම්බන්ධව. ඉතින් අන්න එතනදී එතුමා විසින් ප්‍රතිපස්නයක් නගලා තිබ්බා. මේ බොහෝම සතුටු වෙන දෙයක් මම මේ. ප්‍රධානම කාරණාව මේ බෞද්ධයා කියලා කියන්නේම ප්‍රතිවිරුද්ධ මට දරන්නා බුද්ධලයාට එරෙහිව කෙනෙක් නම් නොවේ. ඔබ දරන්නා වූ ප්‍රතිවිරුද්ධ මතය නිරන්තරයෙන්ම උදව්වක් උපකාරයක් වෙනවා වඩාත්ම නිවැරදි වෙන්න. ඒ නිසා ප්‍රතිපස්න නැගීම කියන්නේ බොහෝම වටිනා දෙයක් කියලයි මම නම් වටහාගෙන ඉන්නේ. මම පිළිගත්තා වූ ශාස්ත්‍රවරයා ගෞතම බුදුන් වහන්සේ. උන්වහන්සේගේ ඒ ධර්ම දේශනාවට අනුව උන්වහන්සේ කොතනකදීවත් ධර්ම දේශනා කරේ නැහැ. මේක විතරයි ඇත්ත. ලෝකේ තියෙන අනිත් සියලුම දේ බොරු. එහෙනම් මේක විතරක් පිළිගන්න කියන ඒ මතයේ ඉඳගෙන ගෞතම බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ නැහැනේ. මමත් උන්වහන්සේගේ අනුගාමිකයෙක්. ඉතින් මමත් මගේ කිසිම වැඩසටහනකදී මේක තමයි සත්‍ය මේක පිළිගන්න කියලා එහෙම මම වචන කතා කරන්නේ නැහැ. නමුත් සත්‍ය ගවේෂණය කරන්නව කෙනාට උපකාරයක් වශයෙන් තොරතුරු ලබා දීමක් තමයි මම කරන්නේ. දැන් ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බනේ. අගත අනගත චතුදිස සගස. දැන් ඔය වජ්ජපුත්තක විසුන් වහන්සේලා මං ඊටම පැහැදිලිව සඳහන් කරනවානේ මේ ජෛන අනුගාමිකයින් හා බ්‍රාහ්මණ පඬිවරු තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. එතකොට මෙන්න මේ කියන්නා කොටාසය ජෛන මහාවීරතුමාගේ ඒ අපවත් වීමෙන් පස්සේ ජෛන ශාසනය පිරිහීමටපත් වෙනවා. බුදුදහම බොහොම ජනප්‍රිය වෙනවනේ. අන්නේ ජනප්‍රිය වීමත් සමගම බොහෝ ඔය ජෛන අනුගාමිකයින් මම පැහැදිලිව සඳහන් කළා. ඔවුන් අරමුණු දෙකක් ඔස්සේ අරහත් ධජේ දරාගෙන මේ බුද්ධ ශාසනයට ඇතුල් වුණා කියන කාරණාව. එතකොට ඔබතුමා මතු කරන ප්‍රශ්නේ තමයි එහෙමනම් ඒ ජෛන ආගමේ ඇයි නැත්තේ? ජෛන ධර්මයේ ඇයි නැත්තේ? මේ අගතානගත චතුදිස සගත කියනවා කාරණාව. ඉතින් ජෛන ආගම කියන්නේ වෙනත් එකක්. ඒක වෙනත් එකක්. එතන බුද්ධ ශාසනය නෙමෙයිනේ තියෙන්නේ. බුද්ධ ශාසනයක් නෙමෙයිනේ එතන තියෙන්නේ. ඒ ජෛන ආගම වෙනම පවතිනකොට ඒ ජෛන ආගමෙන් ඒ ජෛන දහමෙන් බිඳලා ආපු කොටාසේ ආගමනේ වුණ කෙනා. ආගම කියන්නේ ඒකනේ. බුදු දහමට ආගමනේ වුණ ආගන්තුකයා. ආගමනේ වුණා කියන්නේ අලුතෙන් ආවා. ආගන්තුකයා කියන්නේ මේ බුදුන් වහන්සේ කවුද? උන්වහන්සේගේ දහම මොකද්ද? ආර්ය මහා සංඝරත්නය කියන්නේ කවුද කියන කාරණාව හරියාකාරයේ වැටහීමක් අවබෝධයක් ඔය වජ්ජපුත්තකයාට තිබුණා කියලා කියන්න බෑ. එහෙම නොතිබුණු බව බොහෝම පැහැදිලි වෙන කාරණාවක්. එතකොට එහෙමනම් මේ නමුත් මේ ශාසනය හා සම්බන්ධව ශාසන ඉතිහාසය හා සම්බන්ධව මේ යම් ආකාරයෙන් අවබෝධයක් තිබුණා නම් ඔවුන්ට තිබුණා නේද ඔය බුද්ධ ශාසනය පිහිටවන්න? ඇයි ඔවුන්ට ඒක බැරුව යන්නේ? එහෙනම් ප්‍රධානම කාරණාව මහත්මයා කිසිම කෙනෙකුට බුදුරෙක්ගේ දේශයක් බුදුන් පහළවන්නා වූ දේශය කිසියෙකුටත් වෙනස් කරන්න බෑ. බුදුන් වහන්සේගේ දහම කාටවත් වෙනස් කරන්න බෑ. යම් කෙනෙක්
ඒ ආකාරයෙන් කටයුතු කරනවා නම් ඒකේ ප්‍රතිඵලය තමයි මෙලොව වශයෙන්ම බුද්ධිහීනතාවයට පත්වීම. ආර්ය උපවාදයක්. ඒකත් ආර්ය උපවාදයක්. බරපතල පාප කර්මයක්. ප්‍රතිඵලයේ බුද්ධිහීනතාවයට පත්වීම තමයි මෙලොව ප්‍රතිඵලය. ආන්ගේ බුද්ධිහීනතාවේ ඔප්පු කරන්න පුළුවන් සාධකයක් තමයි මේ. ප්‍රතිනිර්මාණය කළාට ඉතිහාසයක් ඉන්දියාව ඇතුලේ එහෙම ප්‍රතිනිර්මාණය කළාට ඔය සුදු ජාතිකයාට දමතක වෙන ඔය කාරණාව නේද? ඔය බුද්ධ ශාසනය පිහිටවනවා කියන කාරණාව අමතක වෙනවා. ඒ අමතක වෙන්නේ ඒක තමයි බුද්ධානුභාවය, ධම්මානුභාවය, සංඝානුභාවය, ත්‍රිවිධ රත්නයේ සුවිවිධ ගුණානුභාවය. ඒක ගෞතම බුදුන් වහන්සේගේ අදිෂ්ඨාන බලය. ඒ නිසා තමයි උන්ට ඒක අමතක වෙන්නේ. ඒක යම් ආකාරයෙන් මතක් වුණා නම් ඔය කියන්නා බුද්ධ ශාසනය පිහිටෙව්වා නම් එහෙම ලේසි පාසු කාරණාවක් වෙන්නේ නැහැ. වජ්ජපුත්තක කාර්යභාරය පැහැදිලි කිරීමට. මොකද අර ගහක හට ගන්නා වූ පිළලයක් වගේනේ. ගහක පිළලේ හටගත්තා මේ ගහ විනාශ වෙනවනේ. ඒ වගේම මේ බුද්ධ ශාසනය වසාගෙන තියෙනවා අද වෙනකොට මේ වජ්ජපුත්තක බුද්ධ ආගම. ඒකයි බුද්ධ ආගම හා බුදු දහම කියන්නා වූ දේ අතර වෙනස වටහා ගන්න ඕන පළමුකට. එහෙමනම් දැන් ඔබතුමාගෙන් මගේ මේ මාතෘකාවට එන්න කලින් මම බොහෝම කිටි ප්‍රශ්නයක් අහන්නේ. ඔබතුමාට ওই ප්‍රතිතර්කය ආවේ නැද්ද? බුදුන් වහන්සේ දැන් 3 වතාවක් මේ වැඩම කරා කියනෝනේ ලංකාවට. වජ්ජපුත්තක ඉතිහාසය තුළ එහෙම කියවෙනවනේ නේද? එහෙමනම් එතකොට බුද්ධ ශාසනයට සිංහාසනය පවා පූජා කරපු බුද්ධ ශාසනයේ සිංහාසනය පූජා කරුවා කියලා කියන්නේ දහම වටහා ගත්තා කියන එකනේ. අන්න එහෙම පූජා කරපු රජවරු හිටපු කාලෙක 3 වතාවක් වැඩම කරලත් බුදුන් වහන්සේට බැරුව ගියා නම් බුද්ධ ශාසනය පිහිටවන්න. එක් වතාවක් වැඩම කළා වූ මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන් වුණා නම් ඒ දේ කරන්න. එහෙනම් එතන මොකද්ද මේ කලේ? වජ්ජපුත්තකයා මෙතන මොකද්ද කරලා තියෙන්නේ? බුදුන් වහන්සේට කරපු බරපතල නිග්‍රහයක් නෙමෙයිද මේ? ඊට වඩා ශ්‍රේෂ්ඨ කරලා නැද්ද මෙතන මිහිඳු මහරහතන් වහන්සේව? ඉතින් ඔතන ඔය මිහිඳු ධර්මයේ කියන දේ ඒ ගැන මම වෙනම කතා කරනවා. ධර්මාශෝක මම දැක්කේ නෑ තාම කාටවත් නිවැරදිව ධර්මාශෝක එහෙම හඳුනාගත්තා වූ කෙනෙක්. මම තාම නම් දැක්කේ නෑ. නිවැරදිව ධර්මාශෝක හඳුනාගත්තු කෙනෙක්, නිවැරදිව මිහිඳු හඳුනාගත්තා වූ කෙනෙක්, මිහිඳු ධර්මය කියන්නේ මොකක්ද කියලා වටහාගත්තු කෙනෙක් තාම නම් මට දැක ගන්න ලැබුණේ නෑ. මම බලාපොරොත්තු වෙනවා එහෙම දැක ගන්න ලැබෙයි කියලා. නොලැබුණොත් මම ඒ සම්බන්ධවත් වැඩසටහනක් කරනවා. කවුද මේ මිහිඳු? කවුද ධර්මාශෝක කියන කාරණාව සම්බන්ධව බොහෝම පැහැදිලිව පුරාණ පුස්කොළ පොතේ ඉතාම පැහැදිලිව සටහන් වෙලා තියෙන ඉතිහාස කරුණු කාරණාමි. ඉතින් අපි අර පුරාණ පුස්කොළ පොත පැත්තකට දාලා අර වජ්ජපුත්තක වංශ කතා ටික ඔළුවේ තියාගත්තාම මම කියන්නේ මේ වංශ කතා මෙතන ඉතාම තේරුම් ගන්න ඕන පැහැදිලිව ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි මෙතන කරන්නේ. වටිනා ඉතිහාසයේ හැදෑරීමේදී හැබැයි ඒ වටින්නේ මේවා තුළ අන්තර්ගත වන්නා වූ කරුණු කාරණා සත්‍යයි කියලා පිළිගන්න නෙමෙයි. ඒ ඔස්සේ මේවා හොඳ සීබුද්ධියෙන් අධ්‍යයනය කරනකොට මේවා ඇතුලේ හංගපු සත්‍ය ඉතිහාසය මොකක්ද කියන කාරණාව පේනවා. ආන්ගේ ඉතිහාසය අනාවරණය කරගන්න මෙන්න මේ වංශ කතා සාහිත්‍ය වටිනවා. එහෙමනම් මේ බොහොම කෙටි පිළිතුරක් මම ඔබතුමාට මේ ලබා දුන්නේ. එහෙමනම් මම එනවා මගේ මාතෘකාවට. අද මගේ මාතෘකාව මම යොමු කරන්නේම මහමෙවුනාවේ අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කිරීම සහ මනෝකායට එරෙහිව විශේෂයෙන්ම හඬනගුවා වූ කොට්ටාසයක්නේ අපේ ගලිගමුවේ ඥානදීප පාර්ශවයේ භික්ෂුන් වහන්සේලා ධර්ම විකෘති කියන 100ක් කියලා මම දැක්කා වැඩසටහනක් කරනවා. ඉතින් ඒ නිසා මම මගේ ප්‍රශ්නයට දවසේ ඔබ වහන්සේලාට තමයි යොමු කරන්නේ. දැන් ඉතින් අර විකෘතික පිරිසකින් අහලා වැඩක් නැහැ නේද? කියන්නේ ඔබ වහන්සේලානේ මේ එතකොට මේ ප්‍රකෘති ස්වභාවය පවතින්නේ.
එහෙනම් මේ ප්‍රකෘති ස්වභාවයේ පවතිනා වූ ඔබ වහන්සේලාට තමයි අද මම මගේ ප්‍රශ්නය යොමු කරන්නේ. එවනම් අපේ ස්වාමින් වහන්සේ මෙතනදී මම පොඩි ඉල්ලීමක් කරනවා පළමු කොටම අර තව කෙනෙක් හා සම්බන්ධව යම් ආකාරයෙන් අපි ගත්තොත් මහමෙවුනා පාර්ශවයේ විසුන් වහන්සේලාම අරමුණු කරගෙන වහන්සේ ඒකේ දිගටම ඒක එල්ලේම ප්‍රතිවිරුද්ධ වැඩසටහන් බොහෝමයක් කරනවා. ඉතින් මම හිතන්නේ වහන්සේ වැඩසටහන් රේම මේ මහමෙවුනා පාර්ශවයේ අපේ භික්ෂුන් වහන්සේලාට එරෙහිවනේ. උන්වහන්සේලාගේ විකෘති ස්වභාවයක් පෙන්වා දෙමින් නේද? එහෙනම් මෙන්න මෙතනදී මම සිහිපත් කරනවා අර මම දකිනවා යම් ආකාරයෙන් වැඩ කටයුතු තුළ දේශසහගත ස්වරූපයක් මොනවා හරි දේශසහගත සිටිවිල්ල බුදුන්පත් වෙලා තියෙනවා කියන කාරණාවත් පේන්න තියෙනවා වගේම ඒ ඔබ වහන්සේ නිරන්තරයෙන්ම මේ වැඩසටහන් කරනකොට මේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ඉන්නවා නම් මහමෙවුනා පාර්ශවයේ භික්ෂුන් වහන්සේලා නාසලාගේ ලෞකිකත්වයේ තුල ඉන්නවා නම් අරියත්වයට පත් වෙලා නැත්තම් තාම එහෙමනම් නිරන්තරයෙන් මුන්නාන්සලාගේ සිටිවිලි දූෂමාන වෙනව නේද? රෝධසහගත වෙන්න බලපාන කාරණාවක් නේද? තව කෙනෙක්ගේ හිතක් ආවේගශීලී කිරීම, කෝපාන්විත කිරීම, ඒක තමයි මම දකින්නේ බරපතලම පාප කර්මයක් විදිහට. එහෙනම් මම මෙන්න මෙතනදී ඔබ වහන්සේගේ පැත්තට, ඔබ වහන්සේලාගේ පැත්තට යොමු වෙනවා මම පළමු කොටම. දැන් ওই මනෝකාය හා සම්බන්ධව අපි කතා කරනකොට අභිධර්ම පිටකය හා සම්බන්ධව කතා කරනකොට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මෙන්න මේ කාරණාව. ටිකක් ප්‍රමාද දෝෂයක් වුණා සමා වෙන්න ඕන. මම ටිකක් අර අසනීප තත්ත්වෙන් තමයි අද මේ වැඩ සටහන විශේෂයෙන්ම කරන්නේ. ඉතින් මේ නිවන කියන දේ නිබ්බාන සෝය කියන දේ සම්බන්ධව නොයෙකුත් ආකාරයෙන් අද නොයෙකුත් විදියට ස්වාමින් වහන්සේලා අර්ථකථනයන් දෙනවනේ. නොයෙකුත් අර්ථකථනයන් දෙනවා. එතකොට මේ පුද්දලයක් නැහැ. බුදුන් කියලා කියන්නේ පුද්දලයක් නෙමෙයි කියන කාරණාවත් ඇතම් තැනකදී දේශනා වෙනවා. එතකොට අර තියෙනවානේ බඹලව කය මිස සිත නැති පුරවරයක් තියෙනවා. සිත මිස කය නැති පුරවරයකුත් තියෙනවානේ. එතකොට මේ ගෞතම බුදුන් වහන්සේ කියන්නේ ඔය කියන්නා වූ බ්‍රහ්ම ලෝකේ උපත ලැබුවා වූ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් නොවේනේ. එහෙනම් මේ මනුස්ස ලෝකේ තමයි පහළ වුණේ. එහෙනම් පුද්දලෙක් අපි පුද්දලෙක් දිහා බලනකොට පුද්දලයා කියලා කියන්නේ කයට විතරක් නෙමෙයි සිතට විතරක් නෙමෙයි ඔය සිත කය දෙකේ එකතුවක්නේ. එහෙනම් දැන් බොහෝ දුරට අපි දැකලා තියෙනවා මේ අභිධර්මය හා සම්බන්ධව. දැන් මේ මෙතනදී මම මේ කාරණා පැහැදිලිව කියන්න ඕන මේ අභිධර්මය නෙමෙයි මම නම් ප්‍රතික්ෂේප කරන්නේ අභිධර්ම පිටකය. අභිධර්මයේ කියලා මා පිළිගන්නේ මාර්ගපාක්ෂික ධම හා බෝධිපාක්ෂික ධර්මතා කියලා තියෙනවනේ දෙපැත්ත. එහෙනම් මේ නිවනට අදාළ වන්නා වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය තමයි නිවනට හේතු වෙන්නේ. ඔන්න ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ පුදුවේ හඳුන්වන්නා වූ නමක් තමයි අභිධර්මය කියන්නේ. ඒක තමයි මාගේ දැනුවත් වීම. නමුත් ඔය කියන්නා වූ අභිධර්මයයි අද ඔය අභිධර්ම පිටකය කියන්නා වූ ග්‍රන්ථයයි වෙනසක් තියෙනවනේ. ඔන්න ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ යම් ආකාරයෙන් වැටහීමක් ලබාගෙන ඒ ඔස්සේ ගොඩනැගුවා වූ පාණ්ඩිත්වවාදයක් අහේතුක තර්කවාදයක් විදිහට තමයි මම නම් අභිධර්ම පිටකේ දකින්නේ. එතකොට මේ මොකද්ද මේ එතකොට මේ නිවන කියලා කියන්නේ ප්‍රඥාවේ ඉහළම ස්වરૂපයක්. එක පැත්තකින් බලනකොට අනිත් පැත්තෙන් බලනකොට සංඛාරයෙන් තොර වුණා වූ විඥානී පාරිශුද්ධ භාවය තව පැත්තකින් බලනකොට ප්‍රඥාවේ ඉහළම ස්වභාවයක් වගේම සංඛාරයෙන් තොර වූ විඥානයේ පාරිශුද්ධ භාවය. බොහොම කෙටියෙන්
පැහැදිලි කරුවොත්. එහෙමනම් දැන් ඔය මොකද්ද මේ ඔය වෛතුල්‍යවාදී ගැන කතා කරනකොට මාගේ වැටහීම අනුව ඔබ වහන්සේලාට පුළුවන් මේ කාරණා නිවැරදි කරන්න. නිවැරදි කරලා මේ වෛතුල්‍යවාදී පිළිබඳ ඔබ වහන්සේලාගේ අදහස් ඔබ වහන්සේලා ওই ත්‍රිපිටකය ඇතුලේ පැහැදිලි කිරීමක් කරලා දෙනවා නම් ඒ කාරණාව මම බලාපොරොත්තු වෙනවා මෙන්න මෙතනදී. එහෙමනම් මේ ඔය පුද්ගලයාගේ ශරීරය කොටස් 32කට බෙදනවානේ ඈ කොටස් 32කට බෙදලා ඕක තව පැත්තකින් විභජ්‍යවාදී. ඔය වෛතුල්‍යවාදී මේ එක්තරා විස්මුණක් තමයි විභජ්‍යවාදී කියලා තමයි මම නම් දකින්නේ. එතකොට මේ ගෞතම බුදුන් වහන්සේගේ ධම හේතුඵලවාදී. එතනදී තේරවාදී භික්ෂුන් වහන්සේලා කිසිම බෙදීමකට ලක් වෙන්න බෑ. හේතුඵලවාදී ධමයක් දේශනා කරන්නා වූ ඒකායන භික්ෂු කොට්ටාසයක්නේ තේරවාදී භික්ෂුන් වහන්සේලා. තේරවාදයේ බෙදීම් තියෙන්න බෑ. ඔය බෙදීම් ඇති වුණා නම් ඒක ඔය වජ්ජපුත්තක ධමයේ ඇති වුණා බෙදීමක් විදිහට තමයි මම සලකන්නේ. එහෙමනම් දැන් ඔය කොටස් 32කට බෙදලා ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. ඕන් ඔය විදිහට ඔය කොටස් 32ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කිරීමක් දැන් ඔය බොහෝ දුරට ඔය අභිධර්ම පිටකය තුල තියෙන්නේ නේ. අනිත්‍ය මෙනෙහි කිරීමක්. එතකොට ඔය මිනිස්යාගේ ශරීරයේ කොටස් 32කට බෙදපුවාම එක් එක් කොටසට වෙන් කරනකොට ශරීරය ශූන්‍යයිනේ. එතකොට එතන තියෙන්නේ ශූන්‍යතාවය. ඒ වගේම පැහැදිලිව තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ පාණ්ඩිත්‍ය පදම් මම බොහෝ දුරට පාවිච්චි කරන්නේ. බොහොම සරලව කිව්වොත් සිතත් බෙදනවනේ ওই විදිහට. සිතත් බෙදා වෙන් කරපුවාම එතනක් තියෙන ශූන්‍යතාවයක් කියලා තමයි බොහෝ දුරට ඔය අභිධර්මයේ පිටකය දේශනා කරන්නා භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා මම නම් දැකලා තියෙන්නේ. එතකොට සතර සැරිතරන්නා වූ මේ සත්‍යයේ පුද්දලයේ කියලා එහෙම කෙනෙක් නැහැ. සියල්ලක් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඕකනේ දැන් ওই පැහැදිලිවම කියන්නේ. ඉතින් මම දකින්නා පැත්ත අනුව අපේ ස්වාමීන් වහන්සේ මා දකින්නා පැත්ත නම් නිවන කියනා උදී සෝවාන් මාර්ගය නිට්ටයයි. ඒක නිට්ටය මාර්ගයක්. සෝවාන් ඵලය නිට්ටය ඵලයක්. සකදාගාමී මාර්ගය නිට්ටය මාර්ගයක්. සකදාගාමී ඵලය නිට්ටය ඵලයක්. අනාගාමී මාර්ගය නිට්ටය මාර්ගයක්. අනාගාමී ඵලය නිට්ටය ඵලයක්. අරියත් මාර්ගය නිට්ටය මාර්ගයක්. අරියත් ඵලය නිට්ටය ඵලයක්. එහෙනම් මේ බුද්ධත්වය අරිහත්ත්වය කියලා කියන්නේම අනිත්‍ය දුක කියනා වූ තැන ඉඳගෙන කතා කරන දෙයක් නෙමෙයි. නිට්ටයයි සුඛයි පරම සුන්දරයි කියලා පවිත්‍රයි කියලා කතා කරන්නා වූ තැනක් තමයි මේ නිවන කියනා වූ දේ. එහෙමනම් මේ දැන් එතකොට ඔය කියනා වූ සංකල්පය සමග විභජ්‍යවාදී නැත්නම් මේ වෛතුල්‍යවාදී කියනා වූ කාරණා බෙදා වෙන් කළාපුවම ශාරීරික කොටස් 32කට බෙදලා වෙන් කරපුවාම එතන ශූන්‍යයි. සිත කියන දේ බෙදා වෙන් කරපුවාම එතන ශූන්‍යයි. එතකොට ওই ශූන්‍යතාවයක් නෙවතන තියෙන්නේ. එතකොට මම අහන්නේ මම කියලා කෙනෙක් නැත්තම් මගේ කියලා දෙයක් නැත්තම් මගේ ආත්මයයි කියලා දෙයක් පවතින්නේ නැත්තම් මේ ලෝකේ බුදුරෙන් මොකටද පහළ වෙන්නේ? ගලිගමේ පාර්ශවයේ භික්ෂුන් වහන්සේලාගෙන් මම අහන්නා පළවෙනි ප්‍රශ්නය. ඔබ වහන්සේලා වොහොම තර්කානුකූලව ප්‍රඥා ගෝචරව මෙන්න මේවාට උත්තර ලබා දෙන්න අවශ්‍යයි. එහෙම ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා මම. එහෙමනම් මේ අමනාපයක් එහෙම ක්‍රෝධයක් එහෙම ඇති කරා ගන්න හේතුවක් නෙමෙයි මෙතන කියන්නේ. මම බෞද්ධ අනුගාමිකයෙක්. අපිට ප්‍රශ්නයක් ආවනම් ඔබ වහන්සේලාගෙන් තමයි විමසන්න ඕන. එහෙමනම් මෙන්න මේ ප්‍රශ්නෙට සාරගර්භ උත්තරය ලබා දෙයි කියනවා බලාපොරොත්තුව මා තුළ තියෙනවා. එහෙමනම් දැන් ඔය බුදුරෙක් ලෝකේ පහළ වෙන්නේ මොකටද? ඊළඟ කාරණාව ඊළඟ ප්‍රශ්නේ මම අහන්නේ මේ ඉන්නේ මම. මගේ නම ජන්ත ජයලාල්. මේ තියෙන්නේ මගේ අත. මේ තියෙන්නේ මගේ අත.
එතකොට මේ අත මගේ නෙමෙයි නා. මේ අත මට නැති වුණා කියලා. මේ අත මේ දුර්වල වුණා කියලා. හැම රැලි වැටුණා කියලා මට දුකක් ඇති වෙන්න හේතුවක් තියනවද? මගේ නෙමෙයිනේ. මගේ නෙමෙයි නම් එතන දුකක් ඇති වෙන්න හේතුවක් නැහැ නේද? අනිත්‍ය කියනා වූ කාරණාවත් එක්ක සිහිපත් කරලා බලනකොට එතකොට මේ අනිත්‍ය කියනා වූ දේ හැම වෙලාවෙම දුකක් වෙනවාද? දැන් ඔය කියනා වූ ආකාරයට ඉතින් මේ සියලුම පුද්දලයන් ඔටෝ නිවන් දකින්න බෑ. ඇයි? මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. මගේ කියලා ආත්මයක් මගේ ආත්මයයි කියලා පවතිනා දෙයක්වත් නැති වෙන්න බෑ. ඒ පැත්තෙන් බලනකොට ඔය කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ උන්වහන්සේ එතකොට මේ පැත්තෙන් බලනකොට හරි වෙන්න බෑ. මරණයට පස්සේ අර කුසල අකුසල කර්මේ විපාකයක් නැහැ. සතර අපායක් කියලා දෙයක් නැහැ. නැවත ඉපදීම මේ ওই පුනර්භවය කියනා උදේ එහෙම දෙයක් නැහැ. ඔය කියනා ආකාරයෙන් එතකොට ඔය තවත් පැත්තකින් දේශනා කරන්නේ සුදස්සන දහමද කියලා එතකොට ප්‍රශ්නයක් අපිට එහෙම ප්‍රශ්නාර්ථයක් එනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ එතකොට මම කියනවා මේ අත මගේ. මේ අත මගේ. දැන් ඔබ වහන්සේලා එතකොට මගෙන් අහන්නව ප්‍රශ්නේ මොකද්ද? ඔය අත ඔබේ නම් ඔබට ඕන විදිහට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕන නේ. එහෙම බෑ ස්වාමීන් වහන්සේ. එහෙමනම් මේ අත මගේ තමා. හැබැයි මට ඕන විදිහට මම කැමති විදිහට පවත්වාගෙන යන්න බෑ. ඒක තමයි අනිත්‍ය. ඒකට කියන්නේ අනිත්‍ය. මම කැමති දේ මට ඕන විදිහට පවත්වාගෙන යන්න බැරි ස්වභාවයක් තියෙනවා මේ ලෝකේ. ඒක මිනිස්සෙකුට දුකක්. එහෙනම් ඒක තමයි අනිත්‍ය කියනා ස්වභාවය. එතකොට අනිත්‍යයි කියනා උදේ අනිත්‍ය දුකක් හැම වෙලාවෙම දැන් මට බඩේ අමාරුවක් හැදෙනවා. දැන් මේ බඩේ අමාරු නිත්‍ය වශයෙන්ම තිබ්බොත් එහෙම ඔක අනිත්‍ය ස්වභාවයටපත් වෙන්නේ නැතුව තිබ්බොත් එහෙම දැන් ඔක මට සැපක්ද? එතකොට ඕක සම්බන්ධ කරන්න පුළුවන් ඕනෑම පැත්තකට. දැන් අද ඔය පෙම්වතුන් පෙම්වතියන් ඉන්නවා ආදරය කරන අය ඉන්නවා. එතකොට මේ අපි හිතමුකෝ දැන් යම් කෙනෙක් මුළු ජීවිතේම කියලා කවුරු හෝ බදාගෙන ආත්මෙම බැඳිලා ඉන්නවා. එතකොට මේ ඒ කෙනා වෙන සම්බන්ධයක් ඇති කරා ගන්නවා. දැන් ඒක අනිත්‍ය ස්වභාවයටපත් නොවි ස්ථීරව තිබුණොත් එහෙම දැන් අර පුද්දලයාට ඒක සැපද්ද? ඒ පුද්දලයා දහස් වාරයක් හිතේ මිදවනවා නේද ඒ ගැන? එහෙමනම් ඔය ආකාරයෙන් බලනකොට සම්බන්ධ කිරුවොත් ඕනාම ශේෂ්ත්‍රයකට මේ අනිත්‍ය කියනා උදේ වෙනස් වීම කියනා උදේ පුද්දලයකට දුකක් වෙන්නේ නැහැ නේ. එහෙනම් ඔය බෙදාවෙන් කරපුවාම ශූන්‍යයි කියනා වූ තැන එතකොට ඔය ශරීරය දැන් ඔය අපි හිතමුකෝ මෙනෙහි කරනවා කියලා. ඔය අනිත්‍ය මෙනෙහි කරනවා, අසුබ මෙනෙහි කරනවා. ඔය මෙනෙහි කරන්නා වතරතුර ඔය මෙනෙහි කිරීම නිවනට හේතුවක් වෙනවා කියලා එහෙම දෙයක් නම් අපි විශ්වාස කරන්නේ නැහැ. යම් හේකින් ආයේ පුනර්භවයක් ලැබුවොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ඇස ප්‍රතික්ෂේප කරන්නේ, කන ප්‍රතික්ෂේප කරන්නේ, නාසය ප්‍රතික්ෂේප කරන්නේ. ඒක රෝවා නැතුව ඔය කොටස් නැතුව ඉපදෙන්න පුළුවන් මම හිතන විදිහට නම් ආයේ උපතක් ලැබුවොත්. අන්න ඒ නිසා මේ බෙදා වෙන් කරාපුවම ශූන්‍යයි කියනා උදේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනා උදේ තුල පවතින්නේ වෛතුල්‍යවාදයයි. මම දන්නා විදිහට ඒ තුල පවතින්නේ වෛතුල්‍යවාදයයි. ඔය හා සම්බන්ධව පුරාණ පුස්කොළ පොත් පරිහරණය කළොත් බොහෝ දේශනාවල් බොහෝ ධර්ම කාරණා හොයාගන්න පුළුවන් අපහසු වෙන්නේත් නැහැ. නමුත් ඉතින් අද ඔය කියනා වූ කාරණාවත් එක්කනේ දැන් ඔය අද සියල්ලක් පදනම් වෙලා තියෙන්නේ. එහෙනම් මේ දුක කියලා කියන්නේ මොකද්ද? දුක ඇති වෙන්නේ කොහොමද? ඇතිවීමට හේතු මොනවාද? නැති කරන්නේ කොහොමද? නැති කරන්නව මාර්ගය මොකද්ද කියලා මේ හේතුඵලවාදයක් නෙමේ බුදුදහමේ දේශනා වෙන්නේ නේ. එහෙනම් ඔය සූත්‍ර පිටකය විනය පිටකය තුල පවතිනවා අභිධර්මයේ. අභිධර්මයේ පවතිනවා. නිවනට අදාළ වන්නා වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ එහෙනම් මේ මූලිකව හදාරලා මේ ඔස්සේ ගොඩනගාපු අහේතුක තර්කවාදයක් විදිහට තමයි අභිධර්ම පිටකය මම දකින්නේ. ඊළඟට මේ ඔබ වහන්සේලා තවත් ඔය ඉදිරිපත් කරන්නා වූ කාරණාවන්නේ මනෝකාය. දැන් අපි දන්නවා පුද්දලෙක් මැරෙනකොට රූප කියනා කොටස
මේ මහ පොළොවේම අපි දාලානේ යන්නේ රූප කියනවා කොටස. එතකොට අපේ ස්වාමින් වහන්සේ දැන් මනෝකාය ගැන ඔබ වහන්සේ කොහොමද දන්නේ? ඔය අභිධර්මයේ කියනවා වූ අභිධර්මයේ ඉගැන්වෙන්නා වූ ත්‍රිලක්ෂණය හා ශූන්‍යතා දහම අනුවද දැන් ඔබ වහන්සේ තීරණය කරන්නේ මනෝකායක් කියලා දෙයක් නැහැ කියලා. එහෙම නැත්නම් ඔය මනෝකාය හා සම්බන්ධ විද්‍යාත්මක පරීක්ෂණයක් කරාද? එහෙම පරීක්ෂණ නිබන්ධනයක් ඔස්සේද ඔබ වහන්සේ කියන්නේ? තේරවාදේ නැහැ කියනවා වචනේ කොහොමද පාවිච්චි කරන්නේ? දැන් මගේ මූලික වැඩසටහන මීට කලින් වජ්ජපුත්තිකයා හා සම්බන්ධව වැඩසටහනක් කළා. ආන්ගේ වැඩසටහනට අනුව ඉතාම පැහැදිලි කාරණා මේ මම මේ ඔය වජ්ජපුත්තක ආක්‍රමණය ගැන බොහෝම කෙටියෙන් මම ඔය දැනුවත් කළේ. තව බොහෝ එක දෙක කියලා මම වැඩසටහන් කරගෙන යනවා. දැන් ඔර එක්තරා මහත්මයෙක් මාගේ මූලික වැඩසටහනේ සිට මේ දක්වා ප්‍රතිවිරුද්ධ මට ධර්මින් නොයෙකුත් ආකාරයෙන් අදහස් ඉදිරිපත් කරා. ඉතින් එතුමාට උත්තරයක් දෙන්න කියලා මගේ සිතට ආවා වූ සිතවිල්ලක් අනුව තමයි අද මම මේ ප්‍රතිපස්නය බොහොම කෙටි ප්‍රශ්නයක් මේක මට ගොඩාක් විග්‍රහ කරන්න පුළුවන් ඉදිරියට. හැබැයි විග්‍රහ කරන්න කලින් ඔබ වහන්සේලාගේ ඔය අභිධර්ම පිටකය හා සම්බන්ධව විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේලා පළමුකොටම අභිධර්ම පිටකය හා සම්බන්ධව විග්‍රහයක් කරන්න කියන ඉල්ලීම බොහොම කාරුණිකව කරනවා. ඊළඟට ඒ ඔස්සේ වෛතුල්‍යවාදය කියන්නේ මේ වෛතුල්‍යවාදයේ ඒ විකාශය හා සම්බන්ධව කොහොමද මේ වෛතුල්‍යවාදය බලනකොට දැන් අර ගම්බිරිස් මේ ඇටේ ගස් ලැබු ඇටේ එක වගේනේ. බුලත් කොලේ ගම්බිරිස් කොලේ ওই දෙකත් එක වගේ. හැබැයි හපලා බලනකොට ගම්බිරිස් ඇටේ අර බලනකොට එක වගේ වුණාට හපලා බලද්දී වෙනසක් තේරෙනව නේද? මේ ගම්බිරිස් ඇටේ මේ ගස් ලැබු ඇටේ කියලා. ඒ වගේම පැහැදිලිවම බුලත් කොලේයි ගම්බිරිස් කොලේයි හඳුනා ගැනීමේ ලක්ෂණ හරි විදිහට වටහා නොගත් කෙනාට බැලු බැලමට කියන්න බෑ නේද? මේ අහවල් එක ගම්බිරිස් කොලේ අහවල් එක තමයි මෙන්න මේ බුලත් කොලේ කියලා. එහෙමනම් ඔය මෙන්න මේ කාරණාව ඔය විමසන්නා වූ කෙනා දැනගන්න ඕන සංකාර අනිච්චාවට සංකාරා කියනා වචනයක් තියෙනවනේ. සෑම සීළු මලගෙදරකම ඔය උච්චාරණය වන්නා වූ දෙයක් නෙමෙයි. උච්චාරණය වන්නා වූ බුද්ධ දේශනාවක්නේ. එහෙනම් මේ සංකාරය කියන්නේ මොකද්ද? බොහෝ දෙනෙකුට මේ වැටීමක් නැති නිසා මම මේ පැහැදිලි කරන්නේ සංකාරය කියන්නේ රැස් කරන්නා වූ දේ. ඔබ කරන්නා වූ ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් පින්පව් කියන දේ. කුසල කර්මය හා අකුසල කර්මය. එහෙනම් ඔය කියන්නා වූ සංකාරයත් රැගෙන තමයි මේ විඥානය ගමන් කරන්නේ. ওই විඥානය ඔහම ගමන් කරනකොට පුනර්භවයක් ලබන්නේ, නැවත උපතක් ලබන්නේ අර පෙර කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කුසල අකුසල කර්මයේ හැටියට තමයි නැවත උපතක් ලබන්නේ. ඒක සතර අපාය වෙන්න පුළුවන්, සතර අපාය වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකෙක වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකෙ වෙන්න පුළුවන්, මනුස්ස භවයේම වෙන්න පුළුවන්. අර රැස් කරන්නා වූ දේ අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අරිහත්ත්වයටපත් වුණා වූ ආර්යයන් වහන්සේ තුල සංකාරයක් නැහෙනි. පාරිශුද්ධ විඥානයක් තියෙනවා. සංකාරයෙන් තොරයි. රැස් කරපු දෙයෙන් තොරයි. එහෙනම් නැවත අර පිනකලොත් පිනඵල දෙන්න නැවත උපදින්න ඕන. පව්කලොත් පවඵල දෙන්න නැවත උපදින්න ඕන කියනවා කාරණාව එතන ශූන්‍යයි. ඒ නමුත් මේ දැන් එතකොට ඔය ගෞතම බුදුන් වහන්සේ ශූන්‍ය වුණා වූ පුද්දලෙක්ද? බුද්ධත්වයටපත් උනේ එතකොට මේ ගෞතම බුදුන් වහන්සේ ශූන්‍යයි. දුන්නාසෙට සංවේදනයක් තිබුණ නැද්ද? එතකොට මේ අරිහත්ත්වයටපත් වෙලා නේද 45 වසරක් මේ ධර්ම දේශනා කළේ. එතන පුද්දලයක් හිටියේ නැද්ද? එතකොට ඔය කියන්නා ඔය අභිධර්ම පිටකය බොහොම අපහැදිලි මට නම්. එහෙනම් මේ අභිධර්මයේ නෙමෙයි මම ප්‍රතික්ෂේප කරන්නේ අභිධර්ම පිටකයයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නා වූ ත්‍රිලක්ෂණීය මුල් වුණා වූ අභිධර්ම පිටකයයි. කොහොම ඔය අභිධර්ම පිටකය කියලා එකක් එහෙම සජ්ජායනා වුණා කියලා අපි අහලත් නැහැ. එහෙම සඳහන් වෙන්නෙත් නැහැනේ කොහෙවත් නේ. හරියට පැහැදිලිව කවුරුන් විසින් කාහටද දේශනා කළේ කියන දේ බුදුන් වහන්සේ විසින් එහෙනම් දේශනා කළා නම් අභිධර්මයේ කාටද දේශනා කළේ? දෙවියන්ට දේශනා කරපු දෙයක් නම් ඉතින් ඒක
මේ මනුස්ස වර්ගයාට අපිට ඉතින් ඔය නිවන සඳහා අදාළ වෙන්නෙත් නෑනේ. ඉතින් අන්නේ නිසා මේ මෙතනදී බොහොම පැහැදිලිව මේ කාරණා තේරුම් ගන්න ඕන. එතකොට මම මේ මහමෙවුනා පාර්ශවයේ අපේ භික්ෂුන් වහන්සේලා මම අපේ කිරිබත්ගොඩ ඥානානන්ද අපේ ලොකු ස්වාමීන් වහන්සේ මම හැබැයි මේ එක පාර්ශවයක කවදාවත් එහෙම එක පැත්තක අසුන් ගන්නව කෙනෙක් නන්නොවේ. සමස්ත භික්ෂුන් වහන්සේලා තමයි මම නියෝජනය කරන්නේ. සමස්ත බෞද්ධ ජනතාව තමයි මම නියෝජනය කරන්නේ. එහෙමනම් මේ දහම මුල් කරගෙන ભેද බින්නතාවයක් මෙතන අවශ්‍ය නැහැ. බුදුන්ගේ දේශයේ මුල් කරාගෙන ભેද බින්නතාවයක් මෙතන අවශ්‍ය නැහැ. නමුත් සත්‍ය කියනා දේ ගවේෂණය කළා නිවැරදි ආකාරයෙන් අවබෝධ කර ගන්න ඕන. අන්නේ අවබෝධයේදී ගැටුම් ඇති කර ගන්න හේතු කාරණාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ බොහෝ දුරට මගේ වැඩසටහන් වලට ලයික් කමෙන්ට් ඒවා අඩු වෙන්න පුළුවන්. හේතුව මම වැල යන පැත්තට මැස්ස ගහන පුද්දෙක් නෙමෙයිනේ. එතකොට මම වැල යන පැත්තට ගැව්වා නම් මැස්ස එහෙම ගහන්නත් පුළුවන්. ඉතින් වැල යන්නේ හරි පැත්තට නම්. වැල යනවා නම් වැරදි පැත්තකට ඉතින් ඒ පැත්තට මැස්ස ගහන්න බෑනේ. එහෙමනම් කාගේවත් හිතක් දිනා ගන්න කිසියම් වූ කණ්ඩායමක් පුද්දලයක් නියෝජනය කරමි. එහෙම මම අදහස් දක්වන්නේ නැහැ. 100% නිදහස් ස්වාධීන අදහස් තමයි මම මේ ඉදිරිපත් කරන්නේ දහම හා සම්බන්ධව. එහෙමනම් මේ එතකොට අර මම මූලිකව මෙන්න මෙතනදී මේ සිහිපත් කරන්නේ අපේ කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ ඉතින් ඔය කතෝලික පරිසරයකින් උන්වහන්සේ බුදුදහමට මාර්ගය විවෘත කරාගන්නේ. එතකොට ඔය කතෝලික දහම තුල තියෙන්නේ භක්තිවාදයනේ. එතන භක්තිවාදයෙන් මිදිලා සම්පූර්ණයෙන් මේ බුදුදහමට උන්වහන්සේ භක්තිවාදී වෙලා තියෙනවා. එහෙම ස්වරූපයක් පේන්න තියෙනවා. වංශ කතා සියල්ලකට භක්තිවාදී වෙලා තියෙනවා. මම මෙන්න මෙතනදී මේ ප්‍රතිපස්නයන් නගනවා. ඔය සියලු පාර්ශවයෙන් අපේ අර මම මේ වැඩසටහන අද පටන් ගන්නකොටම අර හැම වැඩසටහනකටම විරුද්ධව ප්‍රතිවිරුද්ධ අදහස් දක්වවා වූ මහත්මයාගෙන් හා විශේෂයෙන්ම ඔය මහමෙවුනා පාර්ශවයේ අපේ භික්ෂුන් වහන්සේලා මම දැකලා තියෙනවා මහා වංශයේ බොහෝම ඉහළින් විස්මුදුරටම අරගෙන බුදු දහම ලෙස උවා දක්වමින් හරි භක්තිවාදයකින් උන්වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. එතකොට මේ මම කියන්නේ නිකන් නෙමෙයි මේ වජ්ජ පුත්තකයා බුදුන් අඳුනාගත්තව පිරිසක් නෙමෙයි කියලා. එහෙනම් මේ බුදුන් වහන්සේ මේ බුදුරෙක් ලෝකේ පහළ වුණේ අමනුෂ්‍යයන් දුරු කරන්න නෙමෙයිනේ. දැන් බුදුන් වහන්සේ ලංකාවට වඩින්න එක කාරණාවක් නේ ඔය යක්කු වෙලවන්නනේ උන්වහන්සේ වැඩිය කියන්නේ. එතකොට බුදුන් වහන්සේ යකුදුරෙක් නෙවෙයිනේ. බුදුන් වහන්සේගේ අර ඒ දහම තුල ඒ භික්ෂු විනයෙම තහනම් කරපු දෙයක් නෙමෙයි යන්තර මන්තර ගුරුකම් තොවිල් කරන ඒවා එතකොට මේ යකුන් දුරු කරන ඒවා කට්ට ඩිගම් කරන වැඩ ඒවා විසුණු වහන්සේට අකපැයිනේ. එතකොට විසුණු වහන්සේට එහෙනම් මේ දේවල් අකපැයි කියලා දේශනා කරාපු බුදුන් වහන්සේව යකදුරෙක් කෙරුවා නම් ඔය මහා වංශය රචනා කරපු මහා නාම හිමියන් එතන තියෙන්නේ බුදුදහමද? එතන බුදුන් වහන්සේට කරලා තියෙන නිග්‍රහයක් නෙමෙයිද? බරපතල අපහාසයක් නේද? ඒක මේ සියලු දෙනාම දැක්කේ නැද්ද? අපේ භික්ෂුන් වහන්සේලා දැක්කේ නැද්ද? අර මූලිකව සඳහන් කළාව අපේ මහත්තයා දැක්කේ නැද්ද? ඔබතුමාට එහෙම ප්‍රතිපස්නයක් නැගුණේම නැද්ද? ඊළඟ කාරණා මේ නාගයන්ට තිරිසංගත සතුන්ට බණ කියන්න නෙමෙයි බුදුරෙක් ලෝකේ පහළ වෙන්නේ. තිරිසංගත සතුන්ට පමණක් නෙමෙයි මේ මනුස්ස ලෝකේ පහළ වුණා වූ සියලු දෙනාටත් අවබෝධ කරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ධහම කියන්නේ. ඒ අතරත් ප්‍රඥාවන්තයන්ට පමණක් වටහා ගැනීමේ හැකියාවක් තියෙන ධහමක් තමයි බුද්ධ දේශනාව. එහෙමනම් එවැනි ධහමක් එවැනි ශාස්ත්‍රූරේ මෙන්න මේ ආකාරයෙන් මේ තිරිසංගත සතුන්ට බණ කියන්න ආව නාගයින්ට බණ කියන්න ආවා කියන කාරණාව තුළදී ධර්මයට කරලා තියෙන්නේ කොච්චර අපහාසයක්ද? මේ අපහාසය දැක්කේ නැද්ද? එහෙම නොදැක්කා නම් ආර්ය උපවාදයන් හේතුවෙන් බුද්ධහීනතාවයට පත් වෙලා කියන කාරණාව අවංකව පිළිගන්න අවශ්‍යයි. අපි දිහා සතුරම් විදියට බලන එක නෙමෙයි. සතුරම් විදියට බැලුවොත් ඒක තමුන්ට කරා ගන්නා සතුටකමක් විදියට තමයි දකින්නේ. ඊටාම පැහැදිලිව. එතකොට ওই ධර්ම විකෘති කියා 100ක් ගැන කතා කරන්නා අපේ ගලිගමුවේ පාර්ශවයේ ස්වාමීන් වහන්සේලා මේ කාරණාව දැක්කේ නැද්ද? මේ විකෘතිය දැක්කේ නැද්ද? තේරවාදේ නැති එතකොට අර මම දැක්කා එක වැඩසටහනකට තේරවාදේ නැති මහමෙවුනාවේ යති මනෝකාය. එතකොට ওই මනෝකාය හා සම්බන්ධව බොහෝ විද්‍යාත්මක පරීක්ෂණ කරලා බොහෝ අය බොහෝ පොත්පත් ලියලා තියෙනවා. මේ සියුම් ශරීරය
මේ පවතිනවා කියලා. ඉතින් ඕක අපි අත්දැක බලන්න ඕන ගවේෂණය කරන්න ඕන කාරණාවක් නේ මනෝකාය සම්බන්ධව. එහෙමනම් මේ මනෝකාය කියනවාද තේරවාදේ නෑ කියනවා වචනේ පාවිච්චි කරනකොට කොහෙද ස්වාමීන් වහන්සේ තේරවාදයක් තියෙන්නේ? තේරවාදී බුදුදහම පැවතුනේ මහසෙන් යුගයේ දක්වා පමණයි. අන්න ඊට පස්සේ මගේ මුල් වැඩසටහන බලන්න කියලා මම ඔබ වහන්සේට ආරාධනා කරනවා. ඒ බලලා ඔබ වහන්සේත් ගවේෂණය කරලා බලන්න කියලා ආරාධනා කරනවා. තේරවාදී වෙස්මුණ දාගන්නේ කවුද? වජ්ජපුත්තකයා. තේරවාදී භික්ෂුන් වහන්සේලා ඔය රාජ කතා, චෝර කතා, අග්ගි කතා ඔය තියෙනවනේ රජවරුන් ගැන, හොරුන් ගැන ඉතිහාස කතා. එහෙම ඒවා කතා කරේ නෑනේ භික්ෂු විනයෙන් අකපෙන්නේ. උන්වහන්සේලා දහමදේ මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළා. මේ දහම ආර්ය ධම්ම නිරුත්ති පටිභාන වශයෙන් දේශනා කළා. ඉතින් ඔය දේ නිසිද්ධ කරේ ඔය එතනින් එහාට මේ සාසන ඉතිහාසයක් කියලා දෙයක් නිර්මාණය කරලා බෝධි වන්දනා, බුද්ධ වන්දනා, ධාතු වන්දනා කියලා නොයෙකුත් ආකාරයෙන් ඔය වන්දනා ක්‍රම ඕවා හඳුන්වලා දුන්නේ. ඔය ජාතක කතාවට මේ ජාතක පාළියට අට කතා නිර්මාණය කළා වූ අට කතා නිර්මාණය කළා වූ භික්ෂුන් වහන්සේලානේ වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලානේ. හිතු වර්ත පස්වෙනි සියවසෙන් පස්සේ ඇති වුණෝ දෙයක් ඕක. එහෙනම් ඔය කියන්නා ඔය වන්දනාමාන නෙමෙයි තිබුණේ. දහම තුල ඒ මහ පොළවේ ගොඩ නැගිලි ඉදි කරපු එක නෙමෙයිනේ තිබ්බේ බුද්ධ ශාසනය ඇතුළේ. දහම තුල මිනිස්සු ගොඩ නැගුණා. ඒ දහම තුල විමුක්තිය ලැබුවා කොටසක්. තව කොටසක් ඒ දහම තුල ගොඩ නැගිලා ඒ දහම ඇතුළාන්තයට අරගෙන මෙලොව ජීවිතය යහපත් කරගත්තා. දහමින් ප්‍රයෝජනය ගත්තා. එහෙම නැතුව ඔය දහමට වැඳ දැන් මේ ශරීරයේ මේ පංචස්කන්ධය බුදුන් වහන්සේ අගය කළාව කොටස මේ කුණු කොට 32 දී කොයි කොටසද අගය කරේ? මේ දෙතිස් මහා කුණුපේ යථාර්ථයේ තේරුම් ගන්නේ දුන්නාසේ දේශනා කළේ. එහෙනම් මේ දෙතිස් මහා කුණුපේ ප්‍රතිමූර්තියක් හදාගෙන ඒකට වන්දනාමාන කරන්නද බුදුන් වහන්සේ ඉගැන්වුවේ? එහෙමනම් මේ ඒ ගෞතම බුදුන් වහන්සේ දේශනා කොට වදාලා ඔය ධම්ම මාර්ගයයි ඔය දැන් අද ඊළඟ කාරණාව තමයි මම මේ ගලිගොමේ අපේ ස්වාමීන් වහන්සේලා මම යොමු කරන දෙවෙනි මේ ප්‍රශ්නේ මෙන්න මේ අවසාන ප්‍රශ්නේ. තව තියෙනවා බොහෝ ප්‍රශ්න මම ඔබ වහන්සේලා මේවට උත්තර දුන්නාම මම ඊට පස්සේ ප්‍රශ්න අරගෙන එන්නම් ඔබ වහන්සේලාට. බුදුදහම ප්‍රඥා මූලිකයි. බුදුදහම සීල මූලික නෑ. සීල සමාධි ප්‍රඥා කියලා විග්‍රහ වෙන්නව දහමක් නෙමෙයි බුදුදහම. ප්‍රඥා සීල සමාධි කියලායි විග්‍රහ වෙන්නේ. පළමුව ධර්ම දේශනාවකදී ඇතිවෙන්නව පළවෙනි කාරණාව තමයි සම්මා දිට්ඨිය, නිවැරදි දැකීම. ප්‍රඥාවෙන්තරව ඇති වෙන්නේ නැහැ නිවැරදි දැකීමක් නේද? එහෙනම් මේ ධර්ම දේශනාවකින් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එහෙනම් මේ දහම් මාර්ගය පෙන්වන්න ඕන ප්‍රඥාව වඩවන, ප්‍රඥාව අවදි කරන ධර්ම දේශනාවයි භික්ෂුන් වහන්සේලා පවත්වන්න ඕන. ඒකට ප්‍රතිවිරුද්ධව භක්තිය වඩන දහම නෙමෙයි. මේ භක්තිය කියලා කියන්නේ ප්‍රඥාව වහන අන්ධකාරයක්නේ. ඒක අන්ධකාරයක්නේ. ඉතින් ඔය භක්තිය කියන දේ ඉස්මතු කරලා ධර්මයේ දේශනා කරපුවම මොකද වෙන්නේ? අර ප්‍රඥාව යස වැහෙනවා. එතකොට ආයේ ඉපදුණු මිනිසෙක් වෙලා සතර අපායේ මෙහාට ඉපදුණු මිනිසෙක් වෙලා ඉපදෙන්නෙත් ඉතින් ඇස් පේන්නේ නැතුව තමයි. අය අර අනිත් මිනිසයන්ගේ ඇස් අන්ධ කරපු එකනේ මේ ධම්ම දේශනාව තුළදී කරලා තියෙන්නේ. එහෙමනම් දැන් ඔය සීල මූලික ධමයක් මේ ජෛන ධම. එතකොට මේ අද තියෙන්නේ සීල මූලික ධමයක් නෙමෙයිද? මම කියන්නේ බොරුද? ජෛන භික්ෂුන් වහන්සේලා මේ තමා මේ බ්‍රාහ්මණ පඬිවරුන් තමා මේ ඇතුළුනේ. ඔවුන්ට තමයි මේ වජ්ජපුත්තක කියන නාමය පාවිච්චි කරන්නේ. ඔවුන් හා සම්බන්ධව ඊට පස්සේ විශාල අනුගාමික පිරිසක් ගොඩ නැගෙනවා. එහෙම මේ වජ්ජපුත්තක ආක්‍රමණය සිද්ධ වෙන්නේ. මේ ආක්‍රමණය සිද්ධ වෙන්නේ බෞද්ධ සාහිත්‍ය තුලින්. බෞද්ධ සාහිත්‍යයෙන් මේ ආක්‍රමණය කරන්නේ. බුදුදහම පැත්තකින් තියලා සාහිත්‍ය බුදුදහම කියලා ඉගෙනගත්තු මිනිස්සු තමයි පරම්පරා ගානක් අපිට දකින්න ලැබෙන්නේ. අන්න එතනයි මේ දහමට වැරදුනා උතන. එහෙමනම් ඔය කියනවා ශාසනය නම් තිබ්බේ ගෞතම බුදුන් වහන්සේගේ උන්වහන්සේ ජීවමාන සමයේදී. එහෙනම් ආනන්ද හාමුදුරුවෝ බොරුවට මේ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. උන්වහන්සේගෙන් පස්සේ කවුද මේ එතකොට මේ බුද්ධ ශාසනයේ නායකත්වයේ දරන්නේ කියලා? ධර්මයයි විනයයි දෙක නේද නායකත්වයේ තියාගන්න කියලා තියෙන්නේ. එහෙම නායකයෙක්පත් කරගන්න එපා කියලා තියෙනව නේද? අද තියනවා ඔය සංඝ සංවිධානයේ බුද්ධ ආගම ඇතුලේ තියෙන නායකයින් බිහි වෙන්නේ නැද්ද? මහා නායකවරු බිහි වෙන්නේ නැද්ද? එහෙනම් සාමණේර භික්ෂුව දසසීල් සමාදන් වෙනවා. උපසම්පන්න භික්ෂුව කෝටියක් සංවර සීලය සමාදන් වෙනවා. එහෙනම් ඔය එතකොට උපසම්පදා වෙලා ගත කරන්නා වස් කාලය අනුව තමයි වැඩිමහල් භාවයේ තීරණය වෙන්නේ. එහෙමයි මහා ඔය නායක පදවි නිර්මාණය වෙන්නේ.
එහෙනම් මේ බුදුදහම තුල බුද්ධ ශාසනය තුල මහා නායක පදවිය තියෙන්න බෑ නේද? එහෙනම් ඔය ඔබ වහන්සේලා විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි? මම ඔබ වහන්සේගෙන් මම ප්‍රශ්නයක් නගනවා මේ මොහොතේදී. ඔය දේවාල විහාරගම් පනතේ ඇයි ඔබ වහන්සේ විරුද්ධ වෙන්නේ නැත්තේ? එතකොට මේ විනය නාම ශාසන සායුයි කියලා මේ විනය නේද බුද්ධ ශාසනයේ ආවිස කියලා කිව්වේ. එතකොට මේ පුද්දලකව භික්ෂුන් වහන්සේලාට මේ පන්සල් විහාර ඒවා ලියලා දීලා ඒවා ඇතුලේ වගා පොල් හිටවනවා නොයිකුත් දේවල් වගා කරනවා. ඊට පස්සේ ඒවට ලෝභයෙන් ඔය බැඳිලා නේද අද ඔය සංඝ සමාජයේ ඔය වාණිජකරණය වෙලා තියෙන්නේ. මුදල් ප්‍රශ්නේ මූලික කරගෙන නේද ඔය එක එක කොටස් වලට බෙදලා තියෙන්නේ. ඒකට මූලික වෙලා තියෙන්නේ අර භික්ෂු විනය කඩ කරපු එක නේද? ඇයි ඔය දේවාල හා විහාරගම් පනතට විරුද්ධව ඔබ වහන්සේලා හඬ නගන්නේ නැත්තේ? ඇයි මේ බුද්ධ ශාසන සභාව මේවාට විරුද්ධව හඬ නගන්නේ නැත්තේ? බුදුදහම විනාශ කළේ ඔය දේවාල හා විහාරගම් පනත නේද? ඕවට නේද විරුද්ධ වෙන්න ඕන. අර ධර්ම විකෘතිය කියන 100ක් දැක්වූ ඔබ වහන්සේ ඇයි මේ විකෘතිය දැක්කේ නැත්තේ? එහෙනම් අපේ ස්වාමින් වහන්සේ මම මේ ආවේගයෙන් දීර්ඝසාකතව කතා කරන්නා වචනයක් නෙමෙයි. වරද කාගේද කියනවා ප්‍රශ්නෙට වඩා වරද කොතනද කියනවා තන අපි හොයා ගන්න අවශ්‍යයි. එහෙනම් මේ භික්ෂුන් වහන්සේලා බෙදිලා ඔය විදිහට ඔය කරන්නා ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන්නේ මේ දහම තුල මේ බුද්ධ දේශනාව බුදු දහම කියන දේ මෙන්න මේ වාගේ දහමක්ද කියලා බොහොම නරක පණිවිඩයක් වැරදි පණිවිඩයක් ලෝකෙට යන එක නේද? ඔබ වහන්සේලාට පුළුවන් නේද මේ කාරණා සාකච්ඡා කරන්න? එකතු වෙලා සාකච්ඡා කරන්න පුළුවන් නේද? යම් ආකාරයේ යම් දනක වැරද්දක් තියෙනවා නම් ඒක සමාජයට කියන්නේ නැතුව ඒක ඔබ වහන්සේලා කතා කරලා निराකරණය කර ගන්න පුළුවන් නේද? දැන් අපි දැක්කා පහුගිය කාල සීමාවේ අර කවුද අපේ කත්නෝරුවේ ස්වාමීන් වහන්සේගේ අර නොයෙකුත් වැරදි ඒවා අල්ලගෙන ඉතින් බොහොම කතා කරනවා. ඉතින් ඊට වඩා හොඳයිනේ ස්වාමීන් වහන්සේ දැන් උන්වහන්සේට ලොකු ජනප්‍රියතාවයක් ඇති වුණා නම් ඒ වටා ලොකු ජනරැල්ලක් ගොඩ නැගුණා නම් ඒ ගොඩ නැගුණු පිරිස යහමකට ගන්න උන්වහන්සේව පාවිච්චි කරන්න තිබුණා නේද? එතනදී උන්වහන්සේගේ අර දේශනා කරපු දහමේ වැරද්ද ලෝකයට කියනකොට අර අනුගාමිකයන් මොකද වෙන්නේ? අනුගාමිකයන් නැතු යනවා නේද? එහෙනම් ඒ අනුගාමිකයන් රැකගෙන උන්වහන්සේව නිවැරදි කරන්න තිබුණා නේද? උන්වහන්සේට මේක වටහාලා දුන්නා නම් උන්වහන්සේගේ කටින්ම උන්වහන්සේගේ මුඛයෙන්ම අර උනා වූ වැරද්ද නිවැරදි කරන්න අවස්ථාව ලබා දුන්නා නම් ඒක නෙමෙයිද බුද්ධ ශාසනය? එහෙනම් මෙන්න මේ වැරදි මේ අඩුපාඩු මේ ප්‍රතිවිරුද්ධව හඬ නගන එක මම මේක හඬ නගන්නේ ඔය දහම වෙනස් වුණා අතර ප්‍රතිවිරුද්ධවයි. මම පක්ෂපාතී වෙන්නේ ගෝතම බුදුන් වහන්සේට උන්වහන්සේගේ දහමට ආර්ය මහා සංඝ රත්නයට. එහෙම නැතුව බුද්ධලිකෝ භික්ෂුන් වහන්සේලාට නෙමෙයි. එක එක ආකාරයේ එක එක භික්ෂුන් වහන්සේලාට භක්තිවාදී වුණාම දැන් ඔය කැකිරාවේ සුදස්සන ඔය කතිකාචාර්යවරයෙක් කියන උන්වහන්සේ. එතකොට 6 4 දන්නේත් නැහැ. 6 4 දන්නේ නැහනේ. ඉතින් 6 4 දන්නේ නැහැ කියන්නේ දිව්‍ය ලෝක 6යි අපාය 4 අපායයි දන්නේ නැහැ කියන එකනේ. හොඳ නරක දන්නේ නැහැ කියන එකනේ. ඉතින් ඔය 6 4 දන්නේ නැති මෙලොව පරලොව විශ්වාස නොකරන මරණින් මතු නැවත උපතක් තියෙනවා කියන එක නොදන්න එතකොට මෙන්න මේ එවැනි භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලා උගතුන් හැටියට පිළි අරගෙන භක්තිවාදී වුණාම මොකද වෙන්නේ? ඒ උන්වහන්සේලා දේශනා කරන දේ බුදුන් වහන්සේගේ බුද්ධ දේශනාව හැටියට පිළිගත්තාම මොකද වෙන්නේ? චීවරේ දරාගෙන උන්වහන්සේලා මේ වගේ දේවල් මේ නියති මිත්‍යා දෘෂ්ටිය දේශනා කරනකොට මොකද වෙන්නේ? විශාල පිරිසක් අපායගාමී වෙනව නේද? ඇයි බුද්ධ ශාසන සභාව නිහඬ? එහෙනම් මම කියන්නේ බුද්ධ ශාසන සභාව වහාම අකුලාගත යුතුයි කියලා. මෙන්න මේ වාගේ විකෘති වලට මේවාට විරුද්ධව මේවාට එරෙහිව පැහැදිලි සංවාදෙන්න ඕන. නීති මාර්ගයට යන එක නෙමෙයි මම මේ කියන්නේ පළවෙනි කාරණාව පැහැදිලි සංවාදයට එන්න ඕන ඇවිල්ලා මෙන්න මේ වාගේ දේවල් මෙන්න මේ වාගේ වැරදි දේවල් දේශනා කරනවා නම් ටයි එකක් කෝට් එකක් සපත්තු දෙකක් දාගෙන භෞතිකවාදී ඔය නියති මිත්‍යා දෘෂ්ටිය දේශනා කරන්නේ කැටියට ඒක කරගෙන යන්න ඕන. එතන සාසනයට ගැටලුවක් නැහැනේ. ඉතින් එන්න මෙන්න මේ සාසනය හා සම්බන්ධ ඇතුලේ තියෙනා වර්බුද ගැන බොහොම අපි මෙනෙහි කළ යුතුයි කියනවා. මේවාට විසඳුම් ගත යුතුයි. එක්ව එකතු වෙලා සාකච්ඡා කරලා මෙන්න මේ අර්බුද ගැන ඔබ වහන්සේලා විසඳුම් ගත යුතුයි. ඒක ඔබ වහන්සේලාගේ කාර්යභාරයක්. ඔබ වහන්සේලා ඒවා නිවැරදි කරලා මේ සමාජයට දෙන්න ඕන. අපි නෙමෙයි ඒවා නිවැරදි කරන්න ඕන. නමුත් එතකොට ඒ දේ සිද්ධ නොවෙනකොට එහෙනම් මේ බුද්ධ ශාසනයත් විනාශ වෙනකොට මේවාට විරුද්ධව හඬන් නගන්න නැතුව නිහඬ වෙලා ඉන්නවා නම්
ඒ නිහඬ වෙලා ඉන්නව කිසියෙකුත් බෞද්ධයන් නෙවෙයි. දුක්ශීල භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් උන්වහන්සේගේ මේ පැවැත්මට උදව් කරන්නව කවරෙක් නමුත් ඔහු කරන්නේ මේ ශාසනය විනාශ කිරීමයි. ශාසනය විනාශ කිරීමටයි එතන උදව් කරන්නේ. ඒක මහා පාප කර්මයක්. ඒ දේ නොකළ යුතුයි. එතකොට දැන් අපි දැක්කා අර වෛතුල්‍යවාදී ප්‍රශ්නේදී වෛතුල්‍යවාදී අරගෙන ඉන්නේ ධර්ම රුචි කියනවා එක භික්ෂුන් වහන්සේ නම. ඇවිල්ලා මොකද කරන්නේ? මේ එතකොට මේ පුණ්‍ය භූමියේ වැඩ සිටියා වූ තවත් 59ක් එක්ක 60ක් හංගඩු ගහලා පිට කරනව නේද? එහෙනම් එක්කෙනෙක් අර භික්ෂුන් වහන්සේලා 69ක් නමකට යොමු කරාගෙන සමත් වෙනවා නේද? එහෙනම් මේ වාගේ ඒ මිනිස්සු නොමග යවන්නා වූ මේ දහමට විරුද්ධව කතා කරන්නා වූ පැහැදිලිව පේන්න. ඉතින් අපි අනිත් කාරණා පැත්තකින් තියමුකෝ. ඊටාම පැහැදිලිව කාටත් පේන්න කාටත් අවබෝධ කරා ගන්න පුළුවන් විදිහටනේ මේ අපේ කැකිරාවේ ඔය කතිකාචාර්ය ස්වාමින් වහන්සේ ඔය දහම දේශනා කරන්නේ. ඒක පැහැදිලිවම පේන්න තියෙන දෙයක් නේ. එහෙම පෙනිපෙනි එතකොට ඒවාට විකල්ප ගන්න නැත්තම් එතන කොහෙද බුද්ධ ශාසනයක් එතකොට එතන බෞද්ධ පිරිසක්. අන්න ඒ නිසා ප්‍රතිපස්නා ගන්න මගේ ප්‍රතිපස්නා ගන්න මම ඒකට බොහොම කැමතියි කියලා මම ඔය මේ ශ්‍රවණය කරන්නා පිරිසකින් මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ඔබ මාගේ වැඩසටහන නරඹනවා නම් මට අවශ්‍ය නැහැ පිරිසක් ගොඩනගා ගන්න. එහෙම පිරිසක් ගොඩනගා ගන්න අවශ්‍ය නම් මම වැල යන පැත්තටයි මැස්ස ගහන්නේ. බොහෝ දුරට බුදුන් මේ ලංකාවේ කියනවා පිරිසත් මට ඉරි වෙන අවස්ථා තියෙනවා මගේ දේශනාවල. බුදුන් ඉන්දියාවේ කියනවා පිරිසත් එහෙම ඉරි වෙන අවස්ථා තියෙනවා මගේ මේ හැඳින්වීම් තුල. ගතානුගතික වරාපු ත්‍රිපිටක දහම අර කාලාන්තරයක් තිස්සේ ඔළුවේ තියාගත්තා මේ පිරිසත් මට ඉරිව සිතිවිලි මෙහෙවන්න වචන මෙහෙවන්න ක්‍රියා කරන්න ඉඩ තියෙනවා. ඔය එකක්වත් මම බලන්නේ නැහැනේ. මට අදාළ නැහැනේ. මම බලන්නේ මගේ දැක්මට මම එකම දෙයයි මේ බුද්ධ ශාසනය ඒ ව්‍යාකුල ස්වභාවයටපත් වුණා. විකෘති අදහස් දරාගෙන විකෘති අදහස් දහම විදියට එළියට දාන්නා වූ පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස කවුද කියලා සාකච්ඡා මාර්ගයේ වැඩසටහන් තුලින් ඒක නෙමේ YouTube වැඩසටහන් කරන්නේ. ඉතින් ඔබ වහන්සේලාට පුළුවන් මේවාට උත්තර දෙන්න. ඒ වගේම ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ට තමුන් ඉස්සරලා බෞද්ධයෙක් වෙලා බෞද්ධකම ආරක්ෂා කරගෙන බෞද්ධයෙක් විදිහට ගුණගරුක විදිහට තමුන්ගේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. අපහාස කරමින් නිඳා කරමින් එහෙම නෙමෙයි. එහෙනම් මෙන්න මේ කියනවා කාරණාව සැලකිල්ලට ගන්න කියලා මම ඉල්ලා සිටින්නේ මේ එතකොට ගලිගමුවේ ඥානදීප පාර්ශවයේ විසුණුනාසේලාගේ මේ ශාසනය ඇතුළේ තියෙනා භින්නතාවය ඒ භින්නතාවයට තිත තියමු. ඒක වහාම නවත්තමු. විවේචනයේ වෙනුවට සාකච්ඡාව යොදාගමු. විවේචනයේ තුලින් කිසියෙකුට නිවැරදි කරන්න බෑ. තව කෙනෙක්ගේ පැත්තට නැමෙන්නේ නැතුව ඒ කෙනාව තමුන්ගේ පැත්තට ඇදලා ගන්නත් බෑ. අන්න ඒ නිසා මෙන්න මේ ශාසනය ඇතුලේ තියෙනා කල්ලි කණ්ඩායම් බෙදීමට ඒකටයි මම පැහැදිලිවම විරුද්ධ. මම කිසිම කල්ලියක් කණ්ඩායමක් නියෝජනය කරන්නේ නැහැ. එහෙම නියෝජනය කරන්නේ නැහැ. හැබැයි කල්ලි කණ්ඩායම් නියෝජනය නොකර මට පේන්නා වූ ඇත්ත මම දන්නා වූ සත්‍ය මම කතා කරනවා. ඊට එරෙහිව ඔබට කතා කරන්න පුළුවන්. ඒකේ ප්‍රයෝජනයක් එනවා නරඹන්නා වූ පිරිසට. එතකොට අන්නේ පිරිසට පුළුවන් තමුන්ගේ තියෙනා දහම් දැනුම අනුව මේ කියනවා කාරණා සත්‍යද අසත්‍යද කියලා ගවේෂණය කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ පැත්තට යොමු වෙනවා නම් ඒක ඊටාම වටිනා ප්‍රගතිශීලී ගමන් මාර්ගයක් කියලා මම දකිනවා. මම හිතනවා ඔබ වහන්සේලා ඔය භක්තිවාදයේ අන්ධකාරයක් උතින් ඔය භක්තිවාදයෙන් මිදුණා නම් මේ ආර්ය උපවාදයේ පළමුව නවත්තන්න ඕන. ආර්ය උපවාදයේ තුල ජීවත් වෙනකොට කවදාවත් මේ දාමනව මටහා ගන්න ලැබෙන්නේ නැහැ. ඒක සත්‍යයි. ඒක පරම සත්‍ය කාරණාවක්. ඒ හින්දා මේ කාටවත් ඕන විදියට බුදුන්ගේ දේශේ බුදු දහම කියනා උදේ එහෙම වෙනස් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි බුද්ධ ශක්තිය. ඒක තමයි බුදුන් වහන්සේගේ අදිෂ්ඨාන බලය. එහෙනම් මේ සියල්ලක් අප තේරුම් ගත යුතුයි කියනා වූ කාරණාව සිහිපත් කරමින් එහෙනම් අමනාපයක් ඇති කරා ගන්න එපා. පොඩි හෝ සිත් ඇවුලක් ඇති වුණා නම් මම කියන්නේ ඉතින් මාද පෘථග්ජනෙක් කියන කාරණාව තමයි නිරන්තරයෙන්ම. ඒ නිසා අර තුවාලයක් හොඳ කරන්න බෑ කුණුසර වයින් කරන්න නැතුව. රිදුනා කියලා බෑ කුණුසරව ටිකක් අයින් කරලා මේ දාන්නම සිද්ධ වෙනවා. ඒ නිසා මේ රිදුනා නම් කෙනෙකුට ඒතර දහම නැතිකමක් තියෙන්නේ ඔබ තුල තියෙනවා නම් දහම
ඒ ඔබට රිදෙන්න විදියක් නැහැ. ඔබ බත්වාදයක් නෙවෙයි නම් ගවේෂණය කරන්න ප්‍රතිවිරුද්ධවාදියාගේ මත ඊටාම වටිනවා කියන කාරණා තමයි මගේ දැක්ම. ඉතින් මේ සියල්ලක් සිහිපත් කරමින් මෙන්න මේවාට උත්තර දෙන්න කියන කාරණාව වැඩසටහනක් කරන්න කියන ඉල්ලීම කරමින් නිහඬ වෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.